රෝස පාට, නිල් පාට, කහ පාට. ඉතින් රෝස මල් වලින් පිරිච්ච යායක් රැඳිලා ඉන්න ඉස්සරහට තවත් තියෙනවා. Travel S Channel. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ හග්ගල බොටනිකල් ගාඩන් එකට. ඉතින් මේ තියෙන නීති රීතිත් එක්කම අපි ඉස්සරහට යනවා. මේ ඉස්සරහ තමයි තියෙන ඒ කාර්යාලේ ටිකට් එක අරගෙන අපි ගිහින් බලමු අග්ගල උද්භිද උද්‍යානයේ මොන වගේ මල්ද අපිට ගස් ලස්සන බලන්න පුළුවන්. ඉතින් මෙතනින් බලලා ටිකට් එක අරගෙන ඒ ටිකට් එක ප්‍රයිසින් වෙනම තියෙනවා. ඉතින් ෆොරින් අයට වෙනම, ලෝකල් අයට වෙනම. ඉතින් ලෝකල් අයගේ ප්‍රයිස් එක 230 ගානක් මට මතක විදිහට. ඉතින් අපේ ටිකට් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ටිකට් එක අරගෙන අපි ඉස්සරහට යනවා මොන වගේ මල්ද ගස්ද ලස්සනද අපිට බලන්න පුළුවන් කියලා. එන්න යන්න මාත් එක. මේ තියෙන්නේ මේ ටිකට් එක. ඉතින් මේ විදිහට හග්ගල කියලා ලස්සනට ගහලා තියෙනවා. ඉතින් ලස්සනට මේ මල් පාත් ඒවත් ඒ විදිහ මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් මේ එන්ට්‍රන්ස් එකෙන් අපි ටිකට් එක පෙන්නලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වාහනේ මුළු හග්ගල රවුන්ඩ් එකම යන්න පුළුවන්. ඉතින් ඕගලන්ට කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිදින්න අමාරු කෙනෙක් ඉන්නවනම් මේ වාහනේම යන්න පුළුවන් හග්ගල එකේ ෆුල් රවුන්ඩ් එකක්. ඉතින් අපි පයින් යනවා. මොකද ඒක අපිට ලස්සන අපේ ඇස් දෙකින් බලලා මේව නරබලා ඉතින් ඒ විදිහට මේ තියෙන වටපිටාවත් එක්කම පයින් යන එක හොඳයි. ඉතින් අපිත් එක්ක යමු ගිහින් බලමු හග්ගල එකේ තියෙන ලස්සන මල් ගස් ඒ වගේම ඒකේ තියෙන ස්වභාව සෞන්දර්යය. එන්න යන්න. ඉතින් මේ විදිහට පොඩි එකක් තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ ලස්සන මල් වත්තකට වගේ තමයි. ඉතින් බලන්න එක එක જાතියේ මල් මේ වගේ මල් වලින් පිරුණු view එකක් තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඉතින් ඒකේ තියෙන ලස්සන. ඉතින් මේ විදිහට මල් පාත්ති ලස්සනට හදලා තියෙනවා. ඉතින් හැම තැනම බැලුවොත් ලස්සන එක එක ලස්සන පාට. ඉතින් මේ විදිහට එක එක ලස්සන විදිහට ඒ තැන් වල හදලා තියෙනවා. ඉතින් මල් කඩන්න බෑ. ඉතින් ඒක නිසා පරිස්සමින් මේකේ ලස්සන විඳලා ඕගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො ඉතින් මල් වලින් පිරීලා. ඉතින් ඕගලන් මේ කාලේ එනවා නම් ලස්සන කාලයක්. ඉතින් ඕගලන්ට ඒ සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. ඉතින් ලස්සනට රෝස මල් තියෙනවා. ඉතින් බලන්නකෝ තව ඉස්සරහට තියෙන රෝස මල් වත්තක්. ඉතින් ඒකටත් අපි යනවා. දැන් යන්නේ අපි ඒ රෝස මල් වලින් පිරිච්ච වත්තට බලන්න. එන්න යන්න අපිත් එක්ක. දැන් ඇවිත් තියෙන රෝස් මල් වලින් පිරිච්ච රෝස මල් එක එක જાතියෙන් තියෙන තැනකට. ඉතින් මේ වත්තෙම මේ හරියම තියෙන එක එක පාට වලින් තියෙන රෝසස් මේ විදිහට පින්ක් කලර් බලන් රෝස පාට කහ පාට ඊට අමතරව රෙඩ් කලර් බ්ලූ කලර්. ඉතින් එක එක කලර්ස් වලින් තියෙනවා ලස්සනයි. ඒ වගේම තමයි මේ මල් ලොකුවට පිපිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ තියෙන සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක යමු ගිහින් බලමු මේ රෝසස් වල තියෙන white roses තියෙනවා. ඉතින් බලන්න මේකේ තියෙන ලස්සන. ඉතින් මේක මාරම ලස්සන ඒරියා එකක්. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා එන්න ඇවිත්ලා මේ හග්ගල තියෙන මේ මල් යාය බලන්න. ඉතින් ඒ සුන්දරත්වය ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන විදියට තියෙනවා. ඉතින් පුළුවන් නම් හවස් වෙලා එන්න. ඉතින් ඒ තියෙන සුන්දරත්වය මේ මල් වලින් තියෙන ලස්සන ඕගොල්ලන්ට දැකලා ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඉතින් බලන්න එක එක කලර්ස් එක එක කලර්ස් වලින් මල් වලින් පිරිච්ච හග්ගල උද්භිද උද්‍යානය. ඉතින් එන්න ඇවිල්ලා නරඹන්න. ඉතින් එන්න බැරි අයට මේ channel එකේ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට බලන්න පුළුවන්. මේ තියෙන මේ ලස්සන මල් වලින්.
යායම තියෙන්නේ රෝසස්. ඉතින් එක එක කලර්ස් වලින් තියෙන රෝසස් ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම මේ දැන් ඔයගලන්ට සමරි එකක් විදිහට පෙන්නන්නේ. ඔය තියෙන්නේ ලස්සනට රෝසස් වලින් හැදිච්ච ඒ රෝස් ඒරියා එක. දැන් අපි ඉන්නේ වීදුරු ගුහ ග්ලාස් හවුස් එකේ. ඉතින් මෙතෙන්ටත් යන්න පුළුවන්. ඒ සංරක්ෂණය කරලා තියෙන ගස් ඔයගලන්ට බලන්න පුළුවන්. ලස්සන මල් ඒ විදිහටම ඒ ලස්සනට එතන මේ කුටි ඇතුලේ වගා කරලා තියෙනවා. අපි දැන් යන්නේ මේ වන උයනට. ඉතින් මේක බොටැනිකල් ගාඩන් එකේ වෙනම ඒරියා එකක තියෙන. ඉතින් ඒකේ සුන්දරත්වය බලන්න පුළුවන්. ඒක මාරම වෙනම වයිබ් එකක් තියෙන මේකේ ඇතුලේ. ඉතින් ඔයගලන්ට ගිහින් බලන්න බැරි නිසා ඉතින් මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ගස් වලින් පිරිච්ච වෙනම ලෝකෙක තියෙන්නේ. ඉතින් ඒ සුන්දරත්වය ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන්. මම ආරාධනා කරනවා ඉතින් මේ අපේ travel channel එකත් එක්කම රැඳිලා ඉන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ආස නම් මේක අපිට ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඒ වගේම මගේ channel එකේ තියෙන අනික් වීඩියෝස් උත් බලලා ඔයගලන්ට කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඔයගලන්ගේ අදහස් අපිට දෙන්න පුළුවන්. ඉතින් අපේ travel x එකේ තව වීඩියෝ ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලලා අපිට කමෙන්ට් කරන්න. අපි travel s channel